ගරු සභාපතිතුමිය අපි පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා. අද හවස් වෙනකොට සමාජවාදී යනවා මෙන්න මේ ඩී.වී. චානක නාම රාජපක්ෂ චානක මාදුගොඩ අයවැයට ඡන්දේ විරුද්ධව දෙන්න හේතුව කියලා මාලිමාවෙන්ම සමාජ මාධ්‍යෙන් දාන එකකින්ද අපි කලින්ම කියන්නම් හේතු ටික. පළවෙනි හේතුව තමයි රටේ ජනතාවට බොන්න දෙන ජලයේ ප්‍රමිතිය බාල කරන්න නීති සම්පාදනය කරලා ISO ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් ලංකාවේ තියෙන ජලයේ තියෙන ප්‍රමිතිය බාල කරපු විරුද්ධව අපි මේ අයවැයට ඡන්දය දෙනවා. ඒ වගේම තමයි කන්ටේනර් 323 පන්නලා අද කස්ටම් එකෙන් කියනවා මේකේ මත්ද්‍රව්‍ය තිබුණාද ආයුධ තිබුණාද එහෙම නැත්නම් අධිවියදී වාහන තිබුණාද ඒව දන්නේ නැහැ කියලා ඒකට විරුද්ධව අපි මේකට ඡන්දය දෙනවා. ඒ වගේම තමයි රටේ ජනතාවට තෙල් වල තියෙන බදු අයින් කරලා රුපියල් 50 අඩු කරලා පළවෙනි අයවැයෙන්ම දෙනවා කිව්වා. ඒ රැවට්ටීමට විරුද්ධව අපි මේ අයවැයට ඡන්දය විරුද්ධව ලබා දෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමිය උපාධිධාරීන් 35000කට පළවෙනි අයවැයෙන්ම රැකියා ලබා දෙනවා කියලා ඔවුන්ව රවට්ටලා දැනුත් ඉන්නවා පාර්ලිමේන්තුව ඉස්සරහා ඔවුන්ව රැවට්ටීමට විරුද්ධව අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා. ඒ වගේම තමයි විදුලි බිල ඉතාමත් කෙටි කාලයක් තුල 130ක් අඩු කරලා 130ක් අඩු කරනවා කියලා PUCSL එක කිව්වම 120ක් අඩු කරා. දැන් ඇමතුමා කියනවා නැවත වතාවක් ඒක වැඩි කරනවා කියලා. ඡන්දෙන් පස්සේ අඩු කරපු 20යි තව 15ක් වැඩි කරන්න බලන් ඉන්නේ 135ක විදුලි බිල වැඩි වෙනවා. ඒකට විරුද්ධව අපි ඡන්දය දෙනවා. ඒ වගේම තමයි පුංචි කාර් සිහිනය ජනතාවට ලබා දීලා තිබ්බ බද්දටත් අලුතෙන් ලක්ෂරි ටැක්ස් එකක් අරන් දීලා කෝටිපතින්ට විතරක් වාහන ගන්න පුළුවන් පරිසරයක් හදලා රජයේ නිලධාරියට මධ්‍යම ප්‍රාන්තිකයට ගමේ කෙනාට ට්‍රීවිල් එකක් බයික් එකක්වත් ගන්න බැරි වෙන්න බදු ගැහිමට විරුද්ධව අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා. ඒ වගේම තමයි රොබින් හුඩ් පන්නේ බදු තමයි ඔබතුමන්ලා ගේනවා කිව්වේ. ලොකු ව්‍යාපාරිකයන්ට තමයි බදු ගහනවා කිව්වේ. හැබැයි ඒ වෙනුවට රඳවා ගැනීමේ බද්ද විශේෂයෙන් තැන්පතු වල දාන්න එක්කෝ ETF EPF මේවා ලැබිච්ච සල්ලි ටික තමයි දාලා තියෙන්නේ. එහෙම නැත්නම් පෙන්ෂන් එකෙන් හම්බෙච්ච සල්ලි. එහෙම නැත්නම් පොඩි තව විනාඩි දෙකක් ඒවා එහෙම නැත්නම් පොඩි ළමයින්ගේ කැකුළු ගිනුම් මර ගිනුම් මේ ගිනුම් මේවා තමයි තැන්පතු වල සල්ලි යන්නේ. හැබැයි මේ තැන්පතු ඔක්කොටම 100% තිබ්බ බද්ද 110 දක්වා වැඩි කළා රටේ ජනතාවට අනවශ්‍ය බදු ගැහිමට විරුද්ධව අපි මේ අයවැයට ඡන්දය දෙනවා. ඒ වගේම තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය ගරු සභාපතිතුමිය විශේෂයෙන් ඔබතුමන්ලා කිව්වේ මේ රටේ බදු වැඩි. මේ රටේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බදු ගහනවා වැඩි. හැබැයි අද ඒ බදු නැවතිච්ච තැනින් ඊට ඉස්සරහට යනවා මිසක් ඊට එකක්වත් අඩු වෙන්නේ නැහැ. පාසල් උපකරණ වලට බදු අයින් කරනවා කිව්වා. පාසල් උපකරණ වලට වැට් එක අයින් කරනවා කිව්වා. ආහාර වල තියෙන බදු අයින් කරනවා කිව්වා. හැබැයි ඊයේ දිනේ නැවත වතාවක් 115ක බද්දක් එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමාලට උදව් කරපු YouTube එකේ හිටපු අය, Facebook එකේ හිටපු අය මේ සියලුම දෙනාට අලුතෙන් 115ක බද්දක් ඇතුළත් කරලා තියෙනවා. අලුතෙන් 115ක් බද්දක් ඇතු කරලා තියෙනවා. මේ වගේ සමස්ත රටේ ජනතාවට මේ එකතු කරපු බදු නිසා විශේෂයෙන් අනුර කුමාර දිසානායක මහත්තයාට රටේ ජනතාව ඡන්දය දුන්නේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. ඒ වගේම අග්‍රාමාත්‍යතුමිය ඇතුළු 3-2ක ආණ්ඩුවට මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුමත කළා. හැබැයි අද වෙද්දී ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අයවැය නැතිවීම පිළිබඳව ඒකටත් විරුද්ධව අපි ඡන්දය ලබා දෙනවා. බොහොම ස්තුතියි.